ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ළමයි මෙන්න මේ විදියට Korean E8 visa යටතේ අයදුම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ ලංකාවේ සෙට් එකට තමයි මෙන්න මේ සුබ ආරංචි අරන් එන්නේ. ඉතින් ඒ සම්බන්ධව තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ සුබ ආරංචිය අනිකුත් අයටත් ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක පෙන්නන්නේ ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දැම්මොත්. ඉතින් මේ වීඩියෝට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි බලමු මොකද්ද මේ සුබ ආරංචිය කියලා. මේ වෙනකොට කොරියාවේ පළාත් පාලන ආයතන වලින් ඇග්‍රීමන්ට් සයින් කරලා ඩොකියුමන්ට් හදලා ගිවිසුම් අත්සන් කරලා ලංකාවේ කොරියන් එම්බසියට බාර දීලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා ළමයි. ඉතින් ඇත්තට මේක සතුටට කාරණාවක්. ඔන්න E8 වීසා වලින් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන අපේ සෙට් එකට මේක නම් ඇත්තටම සුබ ආරංචියක්. ඉතින් ඉක්මනින්ම E8 වීසා පළවෙනි බැච් එක පළවෙනි කණ්ඩායම කොරියාවට යවනවා කියන අරමුණින් මේගොල්ලෝ මේ වෙනකොටත් සූදානම් කරමින් තමයි ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොරියාවට E8 වීසා වලින් පළවෙනි සෙට් එක යවන්න. ඉතින් ළමයි ඔන්න ඔය සම්බන්ධව තමයි අද මේ විදියට ඔයාලත් එක්ක කතා කරන්න ආවේ. ඉතින් මේ වගේ සෙට් එකට මේ යන පළවෙනි සෙට් එකේ මේ වගේ අය මේ වගේ දක්ෂතා තියෙන අය මේ විදිහකට යවනවා කියලා තාම සඳහන් කරලා නෑ ළමයි. හරිද? එහෙම අප්ඩේට් එකක් ආපු ගමන් මම ඔයාලට මගේ YouTube channel එකෙන් අනිවාර්යයෙන්ම දැනුවත් කිරීම කරනවා. මෙන්න මේ නිවුස් එක ඔයාලට දුන්නා වගේම. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා notification all bell icon එක click කරලා තියාගන්න. අප්ඩේට් එකක් ආපු ගමන් ඔයාලට මගේ YouTube channel එකෙන් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ සුබ ආරංචියත් අනිත් අයට ඔයාලා වීඩියෝ එක share කරයි කියලා. මොකද E8 වීසා සම්බන්ධව ගොඩක් අය මගෙන් ඇහුවා E8 වීසා වලට වීඩියෝ එකක් කරන්නේ නැද්ද? ඒ සම්බන්ධව මොකුත් දැනුවත් කිරීමක් කරන්නේ නැද්ද කියලා. ඉතින් ඔන්න ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් ඔයාලට හොඳට හොයලා තමයි මේ දැනුවත් කිරීම කරේ. එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉදිරියටත් මේ වගේ අප්ඩේට් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. E9 වීසා වලින් ඇප්ලයි කරලා E9 වීසා වලින් වෙබ් එකට වැටලා ඉන්න අයට දැන් මේ දවස්වල කෝටා එනවා. ඉතින් ඒ අයටත් අනිවාර්යෙන්ම යාළගේ හීන දේශයට යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.